පෘථිවිය මත ජීවයේ සම්භවය. පෘථිවිය මත ජීවයේ සම්භවය පිළිබඳ විවිධ මත සහ වාද රජක් පවතී. මීට වසර මිලියන 3.5කට පමණ පෙර පෘථිවිය මත ජීවය ආරම්භ වූ බව විශ්වාස කෙරේ. ජීවයේ සම්භවය පිළිබඳ වාද කිහිපයක්ද ඇත. විශේෂ මැවුම් වාදය. මෙම වාදයෙන් කියවෙන්නේ පෘථිවිය මත ඇති සියලුම ජීවීන් කිසි ආකාරයක මැවීමකින් ඇති වූ බවයි. ස්වයං සිද්ධ ජනන වාදය. අජීවී ද්‍රව්‍ය වලින් ස්වයං සිද්ධව ජීවීන් නිර්මාණය වූ බව මෙම වාදයෙන් පෙන්වා දෙයි. ඊට නිදසුන් කිහිපයක් අපි සලකා බලමු. රිදි කඩමළු වලින් නීයන් නැතිවීම, දි රාගිය ලී වලින් ගුල්ලන් නැතිවීම, නරක මස් වලින් අණුවන් නැතිවීම. කොස්මෝසයින්ක් වාදය. පෘථිවිය මත පවතින වූ ජීවීන් සහිත උල්කාවකින් හෝ වෙනත් ග්‍රහලෝකයකින් අභ්‍යවකාශ යානා මගින් පෘථිවිය මත ජීවය ආරම්භ වූ බව මෙම වාදයෙන් ප්‍රකාශ කරයි. ජෛව රසායනික පරිණාමය පිළිබඳ වාදය. පෘථිවියේ ආරම්භයේ වායු ගෝලයේ පැවති වායු රසායනික ක්‍රියාකර ජීවය සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙම වාදයෙන් තහවුරු කෙරේ.